hair line එක ගැන කියනකොට කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ අහනවා ડોක්ටර් මගේ hair line එක ඇයි මෙහෙම රවුමට හිටවන්න බැරියයි කියලා. hair line එකක් හදනකොට අපි දන්නවා මේ number 1 areas අපි correct කරනකොට සමහර කට්ටිය අහනවා මේ area එක transplant කරනකොට ડોක්ටර් මෙහෙම transplant කරන්න බැරියයි කියලා. හරිද? එතකොට මම කියන්න කැමති මෙහි විදියට hair line එක පිහිටන්නේ ගෑන් ළමයින්ගේ. එහෙම නැත්නම් female hormones වලින් මේ හරිය කොණ්ඩේ maintain කරනවා. පිරිමි ළමයින්ගේ මේ හරිය කොණ්ඩේ එන්න අඩු වෙලා තමයි පිරිමි ළමයින්ගේ විදියට මේ විදියට hair line එක පිහිටන්නේ. එතකොට අපි කොණ්ඩේ බද්ධ කිරීමක් කරනකොට කවදාවත් මෙන්න මේ ඇන්ගල් එක නැති වෙන විදියට මෙහෙම රවුමට කොණ්ඩේ හිටෙව්වොත් එහෙම මේ කෙනා දිහා බලනකොට එයාගේ හෝමෝන වල වෙනසක් තියනවා වගේ ලුක් එකක් දැනෙන්න පුළුවන්. එතකොට මේ ඒරියා එක ෆීමේල් හෝමෝන්ස් වලින් තමයි රඳවගෙන ඉන්නේ. මේල් හෝමෝන්ස් වලින් තියෙන කෙනෙක්ගේ කවදාවත් මේ ඒරියා එකේ කොණ්ඩේ පිහිටන්නේ නැහැ. ඒක නිසා අපි කොණ්ඩේ හිටවීමක් එහෙම නැත්නම් කොණ්ඩ බද්ධ කිරීමක් කරනකොට මේ ඒරියා එක අවොයිඩ් කරලා අපි පිරිමි ළමයෙක්ගේ විදියට මේක නැචරලි මේ පොඩි කර්ව් එකක් තියලා තමයි අපි කොණ්ඩ බද්ධ කිරීමක් කරන්න ඕන. ඒ වගේම කොණ්ඩ හිටවනකොට ඉස්සරහම ලයින්ස් මම කිව්වා වගේ සිංගල් හෙයාර් ග්‍රාෆ්ස් එහෙම නැත්නම් තනි කොණ්ඩ තියෙන විදියට තමයි අපි හිටවන්නේ පළවෙනි පේලි කිහිපය. ඊට පස්සේ තමයි කොණ්ඩගස් 2 කොණ්ඩගස් 3 පඳුරු වලින් තමයි ඊට පස්සේ ඒරියාස් වලින් තමයි ඒවා පඳුරු හිටවන්න පටන් ගන්න.